හොඳයි පුතේ අපි යනවා දෙවන කොටස දෙවනි ප්‍රශ්නයට. යම් වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණයෙහි ස්කන්ධය ලෙස හැඳින්වේ. පළවෙනි ප්‍රශ්නය. ස්කන්ධයක් සහිත අවකාශයේ ඉඩක් ගන්නා දා හැඳින්වන්නේ කෙසේද? පුතේ ස්කන්ධයකුත් වෙනවනේ අවකාශයේ ඉඩකුත් ගන්නවා නම් අපි ඒ වගේ අයට කිව්වේ පදාර්ථ කියලා. පදාර්ථ. දෙවන ප්‍රශ්නය. ඉහත සඳහන් දෑ භෞතික අවස්ථාව අනුව වර්ග කර උදාහරණ දෙක බැගින් ලියන්න. පුතේ පදාර්ථවල භෞතික අවස්ථා තුන තමයි අපි දන්නවා. ඝන, ද්‍රව, වායු. ඝන, ද්‍රව, වායු. ඉතින් අපේ ඝන අවස්ථාවට උදාහරණ දෙකක්, ද්‍රව අවස්ථාවට උදාහරණ දෙකක් සහ වායු අවස්ථාවට උදාහරණ දෙකක් අපෙන් අහලා තියෙනවා. ඉතින් පුතේ ඝන අවස්ථාවට උදාහරණ තමයි අයිස් කැටයක් ඝන අවස්ථාවට උදාහරණයක්. ඒ වගේ තමයි ගඩොල් කැටයක් ඝන අවස්ථාවට උදාහරණයක්. ද්‍රව අවස්ථාවට උදාහරණ දෙකක් තමයි පුතේ ජලය, ඒ වගේම තමයි පොල් තෙල්, භූමි තෙල් වගේ උදාහරණ. වායු අවස්ථාවල උදාහරණ දෙකක් තමයි හිමාලය, ඔක්සිජන් වායුව, කාබන් ඩයොක්සයිඩ් වායුව කියන උදාහරණ වලින් පුතේ දෙකක් ලිව්වහම ඇති. තුන්වෙනි ප්‍රශ්නය. නිශ්චිත හැඩයක් හා නිශ්චිත පරිමාවක් නැති ද්‍රව්‍ය කුමන භෞතික අවස්ථාවට අයත් වේද? පුතේ නිශ්චිත හැඩයකුත් නැත්නම් නිශ්චිත පරිමාවකුත් නැත්නම් අපි ඒ වගේ අයට කියන්නේ වායු අවස්ථාව කියලා. පදාර්ථයේ වායු අවස්ථාව. මේ කියලා තියෙන පුතේ පදාර්ථයේ වායු අවස්ථාව ගැන. හොඳයි අපි යමු B කොටසට. දෙවැනි ප්‍රශ්නේ B කොටසට. ද්‍රව්‍ය සතු සුවිශේෂී ගුණ හඳුනා ගැනීමට සිදු කළ ක්‍රියාකාරකමකට අදාළ අසම්පූර්ණ සටහනක් පහත දැක්වේ. මෙම ද්‍රව්‍ය වල ගුණ ඇසුරින් සටහන සම්පූර්ණ කරන්න කියලා කියනවා පුතේ. අපිට දීලා තියෙනවා වාහනේ තහඩුවක් දීලා තියෙනවා. රබර් පටියක් දීලා තියෙනවා. පුයර කියලා කියන්නේ පුතේ පවුඩර්. එතකොට අඟුරු දීලා තියෙනවා සහ අවසාන වශයෙන් තඹ කම්බියක් දීලා තියෙනවා. හොඳයි අපි බලමුකෝ අවස්ථාව පුතේ. අවස්ථාව තමයි කැටපෝලයක් සෑදීම. පුතාලා පොඩි කාලේ හදලා තියෙන දෙයක් නේ ඔය උපකරණේ සෙල්ලම් කරන්න. ඒතර කැටපෝලයක් සාදනකොට පුතේ අපට අදින ද්‍රව්‍යයක් උමනා කරනවා. මේ අදින දේ තමයි පුතේ මේ පිළිතුරු වලින් නම් රබර් පටියනේ පුතේ. රබර් පටියක් තමයි අදින්න පුළුවන්. රබර් පටියක තියෙන ගුණය මොකක්ද කියලා අහනවා. ඉතින් පුතේ මේ ද්‍රව්‍යයකට ඇදීමේ ගුණය තියෙනවා නම් අපි ඒකට කියනවා ප්‍රත්‍යස්තයි කියලා. ප්‍රත්‍යස්තයි. ඉතින් ප්‍රත්‍යස්තය තමයි පුතේ රබර් පටිය, ඉලාස්ටික් පටිය මේ වගේ දේවල් පුතේ ප්‍රත්‍යස්ත ගුණයෙන් යුක්ත වෙනවා. එහෙනම් කැටපෝලේ සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය තමයි මේ පහෙන් රබර් පටිය, ගුණය තමයි රබර් පටියේ තියෙන පුතේ ප්‍රත්‍යස්ත බව. දෙක විදුලි රැහැන් සෑදීම. විදුලි රැහැන් සාධාරණ පුතේ අපි පාවිච්චි කරන්නේ තඹ කම්බි. තඹ කම්බි වලින් විද්‍යුතය සංඥායනය වෙනවා. ඉතින් විදුලි රැහැන් වලට විදුලිය ගමන් කිරීමට නම් විදුලිය ගමන් කරන සංනායකයක් තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් එහෙම ද්‍රව්‍යයක් තමයි මේකේ තියෙන තඹ කම්බි. ඉතින් තඹ වල තියෙන ගුණය තමයි පුතේ තන්්‍යතාව. තන්්‍යතාව. මොකද්ද අපි තන්්‍යතාව කියලා කිව්වේ? මතකද පුතාලට? අපි යම්කිසි බලයක් යොදලා පුතේ ද්‍රව්‍යයක් අදිනකොට කැඩෙන්නේ නැතුව කම්බි බවට පත් කිරීමේ හැකියාවට තමයි පුතේ අපි කිව්වේ තන්්‍යතාවය කියලා. ඉතින් තන්්‍යතාවය පෙන්වුම් කරන කෙනෙක් තමයි පුතේ තඹ. තඹ සහ රත්තරන් වගේ අය තන්්‍ය ගුණයෙන් යුක්ත වෙනවා. තුන්වෙනි ප්‍රශ්නේ. ආයුධ තැනීම. පුතේ මේ පහෙන් ආයුධ තැනීම සඳහා අපි පාවිච්චි කරන්නේ කවුද? අපි පාවිච්චි කරන්නේ වානේ තහඩුව. වානේ තහඩු පාවිච්චි කළා පුතේ අපි එක එක ආයුධ තනනවා. ඉතින් මේ වාණී වල තියෙන ගුණයක් තමයි පුතේ ආහාරණීයතාවය කියලා කියන්නේ. ආහාරණීයතාවය කියලා කිව්වේ අපි යම්කිසි ද්‍රව්‍යයකට බලයක් යොදලා අපි පලනකොට කුඩු බවට පත් නොවි තහඩුවක් බවට තුනී තහඩුවක් බවට පත් කරන්න පුළුවන් නම් අපි මේ වගේ අයට කියනවා ආහාරණී ගුණය තියෙනවා කියලා. ඉතින් ආහාරණී ගුණය තියෙන කෙනෙක් තමයි පුතේ යකඩ වාණී සහ ඔය ඇලුමිනියම් වගේ අය. මේ වගේ අය පුතේ ආහාරණීයතාවෙන් යුක්ත වෙනවා. අපි බලයක් යොදලා තලනකොට කුඩු බවට පත් නොවි තහඩුවක් වගේ තැලෙනවා නම් අපි මේ වගේ අයට කියනවා ආහාරණී ගුණය තියෙනවා කියලා. ඉතින් මෙතනින් ආහාරණී ගුණය තියෙන කෙනෙක් තමයි වාණී තහඩුව. හොඳයි. ওই පිළිතුරු වලින් පුතේ අපි වාණී තහඩුව ගත්තා, රබර් පටිය ගත්තා, අපි පුයර ගත්තේ නැහැ, අඟුරු ගත්තේ නැහැ. ඉතින් අපි පුයරයි අඟුරුයි පොඩ්ඩක් අරන් බලමු. පුයර කියලා කියන්නේ පුතේ පවුඩර්. ඉතින් පවුඩර් වල තියෙන ගුණය තමයි පුතේ වයනය. වයනය කියලා කිව්ව මොකද්ද අපි චුට්ටක් අපි ඒක බලමු. වයනය කියලා කිව්වේ ඔය අපි අතින් ස්පර්ශ කරනකොට පුතේ අතට දැනෙන සංවේදනයට තමයි අපි කියන්නේ වයනය කියලා. ඉතින් වයනය පුතේ
ආකාර දෙකකට දැනෙන්න පුළුවන්. පුතාලා ස්පර්ශ කරනකොට සිනිඳු බවක් දැනෙන ඒවා හම්බෙන්නට පුළුවන්. ඉතින් පුයර පවුඩර් කියලා කියන්නේ පුතේ සිනිඳු භාවයේ වයනේ සිනිඳු භාවය දැනෙන තැනක්. ඉතින් වයනේ රළු භාවය දැනෙන්නත් පුළුවන් අපිට මොකක් හරි ස්පර්ශ කරනකොට ද්‍රව්‍යයක්. ඉතින් උදාහරණයක් තමයි පුතේ ඔය වැලි කඩදාසි වගේ. වැලි කඩදාසි වගේ අය අන්නකොට පවුඩර් වගේ සිනිඳු නෑ පුතේ. ඒවා රළුයි. රළු. ඉතින් වයනේ කොටස් දෙක තමයි සිනිඳු බව සහ රළු බව. උතරට මතක ඇති. ওই ගුණය. දෙවෙනි පාඩමේ ඉගෙන ගත්තේ අපි. ඉතින් අඟුරු කියලා කියන්නේ පුතේ ඔය බලයක් දුන්නාම පහසුවෙන් කැඩී යන වස්තු වලට ඔය පහසුවෙන් කැඩිලා යනවා නම් බලයක් දුන්නාම කුඩා බලයක් යෙදුවාමත් ඉක්මනට කැඩෙනවා නම් අපි ඒ වගේ අයට කියනවා පුතේ බංගුරතාවය කියලා. බංගුරතාවය උදාහරණයක් විදිහට අඟුරු සහ වීදුරු අපි ඒ ගණයට දාන්න පුළුවන්. හොඳයි. අපි මේ දෙක කතා කරේ අමතර දැනුමට අපේ. හොඳයි. අපි පුතේ එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ කතා කරලා අවසන් කරමු.